අද දවසේ ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ 11 ශ්‍රේණියේ ඔයා ඉගෙන ගන්න පරිමාව පාඩමේ ගැටලු කිහිපයක්. ඉතින් මතක තියාගත යුතු සහ මතක් වෙන්න ඕන දේවල් ටිකක් මතක් කරලා අපි ගැටලු වලට යමු. ටක් ගාලා යමු පුතේ. සාමාන්‍යයෙන් ඔයා අනිවාර්යෙන් මේ ටික මතක තියාගන්න. මොකක්ද? සිලින්ඩරයක පරිමාව 5r වර්ගයේ h හරස්කඩ තියෙන වෘතයක් ඒක උසෙන් ගුණ කරලා පරිමාව ගන්නවා. ඊට අමතරව පුතේ මතක තියාගන්න ඕන ප්‍රිස්මයක පරිමාව හොයන විදිහ. පුතේ ප්‍රිස්මයක් ගත්තම මේ හරස්කඩ තියෙන ත්‍රිකෝණාකාර මුහුණක්. එතකොට ත්‍රිකෝණයක අපි හරි කොහොමද යාගේ වර්ගඵලය ගන්නේ? හරි ත්‍රිකෝණයක වර්ගඵලය මේ හරස්කඩ වර්ගඵලය උසෙන් හරි දිගින් හරි ගුණ කරලා තමයි යාගේ පරිමාව ගන්නෙ. මම මෙයාට නිකන් h කියලා දාලා මෙයාට l කියලා දැම්මොත් මෙයාගේ පරිමාව වෙනවා පුතේ භාගයේ වාරයක් a ගුණ කිරීම h a ඇවිල්ලා හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම l. එතකොට මම ඔයාලට කියනවා මේ දෙක මනසේ තියාගන්න, මතක තියාගන්න. ඊට අමතරව අපි දෙවනි පත්‍රයේ කරද්දී මුලින්ම තියෙනවර පත්‍රයේ පළවෙනි පිටුවෙන් පුතේ අපිට පරිමාව හොයන, ඒ කියන්නේ සාමාන්‍ය මේ දෙක මතක තියාගන්න ඕනේ මෙතනින් එහාට. ඒ කියන්නේ ගෝලය, ඊට පස්සේ සමචතුරස්‍රාකාර පිරමීඩය, කේතු වල පරිමාව හොයන විදිය අපිට දෙනවා. මම පොඩ්ඩක් මතක් වෙන්න ලියන්නම්. අපි ගත්තම පුතේ කේතුව දන්නවනේ. මෙයාගේ පරිමාව ගන්නේ 3න් 1 වාරයක් 5r වර්ගය h. මතකද දන්නේ? අර සිලින්ඩරයක් අරගෙන අපි ඕව පරිමාව හොයාගත් සූත්‍ර හොයාගත්ත විදිහ. ඊට පස්සේ පතුල සමචතුරස්‍රාකාර පිරමීඩයක පරිමාව ගන්නේ 3න් 1 වාරයක් a වර්ගය l කියලා. 3න් 1 වාරයක් a වර්ගය l. ඊට අමතරව තව තියෙනවා පුතේ ගෝලයක. ගෝලයක පරිමාව අපි ගන්නේ 3න් 4 වාරයක් 5r ඝනය. ඒත් එක්කම මතක තියාගන්න ඕනේ පුතේ අර්ධ ගෝලයක් තිබ්බොත් එයාගේ 3න් 4 වාරයක් 5r ඝනය ගුණ කිරීම 1/2. ඒ කියන්නේ භාගයක් නේ. මේකේ භාගය. එතකොට එයාගේ එනවා 3න් 2 වාරයක් 5r ඝනය කියලා. වැදගත්. එතකොට මේ කතන්දර ටික මාර වැදගත්. හැබැයි මේවා විභාගෙදි දෙනවා. හරි. අපි දැන් මං ටක් ගාලා ගණන් කිහිපයකට පුතේ මට පරිමාව සම්බන්ධව ගැටලු ටිකක් ඔයත් එක්ක හදන්නයි හදන්නේ. බලන්නකෝ. අපිට තියෙනවා මෙන්න මෙහෙම ගැටලුවක්. පළවෙනි ගාන හැමතිස්සෙම අපිට දෙන්නේ පුතේ ওই ධන වස්තු කිහිපයක පොඩි පරිමාතර සම්බන්ධයක්. ඕකෙන් තමයි ගේම ගහන්න තියෙන්නේ. අපි බලමු වැඩේ. පතුලේ අරය සෙන්ටිමීටර් r වූ ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක සෙන්ටිමීටර 3ක් උසට ජලය පිරී තිබේ. එම භාජනයේ අරය සෙන්ටිමීටර් 5ක් වූ ඝන ලෝහ ගෝලයක් සෙමෙන් ගිල්ලූ විට එම ගෝලයෙන් හරියටම අඩක්. එම ගෝලයෙන් හරියටම අඩක්. ඔන්න වැදගත්. එම ගෝලයෙන් හරියටම අඩක් ජලයෙන් වැසී යන පරිදි ජල මට්ටම ඉහළ නගී. හොඳයි, සතුටුයි. ඊළඟට අපිට කියනවා මෙන්න මේ බව පෙන්වන්න කියලා. අපි මේ පෙන්වන බව ඔප්පු කිරීම වලට යමු. දැන් ඔයාට මේ ගාන කියවද්දි තේරෙන්න ඕන හැමතිස්සෙම සාමාන්‍ය විදිහට හිතන්න. පරිමා කියන්නේ ඝන වස්තු දෙකක පරිමාතර සම්බන්ධයක් නේ. මුලින්ම තියෙනවා පුතේ වෘත සිලින්ඩරයක්. අපිට කියනවා වෘත සිලින්ඩරයක් තියෙනවා අරය r වෙච්ච. ඒකේ උසක් දන්නේ නැහැ. හැබැයි අපි දන්න දේ තමයි සෙන්ටිමීටර 3ක් උසට තමයි මොකක් වෙලා තියෙන්නේද? සෙන්ටිමීටර් 3ක් උසට තමයි ජලය පිරවිලා තියෙන්නේ. දැන් ඊට පස්සේ අර ගෝලයක් දැම්මට පස්සේ ගෝලය දානවනේ. ගෝලය දැම්මට පස්සේ වෙන දේ තමයි පුතේ එම ජල භාජනයේ අරය සෙන්ටිමීටර්. එම ජල භාජනයේට අරය සෙන්ටිමීටර් 5ක් වූ ඝන ලෝහ ගෝලය සෙමින් ගිල්ලූ විට එම ගෝලයෙන් හරි අඩක්. එම ගෝලයෙන් සමස්ත ගෝලයෙන් හරි අඩක්. ඒ කියන්නේ පුතේ දැන් ගෝලය දැම්මට පස්සේ ගෝලයේ උස අපි ගත්තොත් කිච්චරද? අරේ වගේ දෙගුණයක් නේ. ඒ කියන්නේ 10 සෙන්ටිමීටර් උසනේ. ඒ කියන්නේ ජල මට්ටම දැන් 3 ඉඳන් 5 දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ අර ගෝලය දැම්මම මොකද වෙන්නේ? සෙන්ටිමීටර් 2ක් ජල මට්ටම ඉහළ ගිහිල්ලා. මම මේක මෙහෙම පැහැදිලි කරන්නම් ඔයාට. වෙලා තියෙන සිද්ධාමය මෙන්න මෙහෙම සිලින්ඩරය තියෙනවා. ඔය සිලින්ඩරයේ අපි උසක් දන්නේ නැහැ හරියට.
අරය නම් දන්නවා. සිලින්ඩරේ අරය R කියලා අපිට දීලා තිබ්බනේ. ඕකේ 3 සෙන්ටිමීටර් උසට ජලය පිරීලා තියෙනවා. දැන් අපිට කියනවා මේකට දානවලු ගෝලයක්. මේකට දානවලු ගෝලයක්. දැන් 3 සෙන්ටිමීටර් උසට තමයි ජලය පිරීලා තියෙන්නේ. දැන් මේකට ඊළඟට මොකද කරන්නේ? ගෝලයක් දානවලු. ගෝලයක් දැම්මම මෙන්න මේ මට්ටමට පුතේ ජලය පිරීලා තියෙනවලු. දැන් අපි දන්නවා ගෝලයේ පුතේ අරය දීලා තියෙනවා 5 සෙන්ටිමීටර්. එහෙනම් මේ දුර අපිට එනවා 10 සෙන්ටිමීටර්. මං කියනවා කියන කතාව තේරෙනෝ කියලා. ඕක අපි අර පරිසිලින්ඩර කතාවේදීත් මතකද දන්නේ? ගෝලයක පරිමාව හොයන්න අපි පරිසිලින්ඩරයක් භාවිතා කරනවා. මතකද? හරි. කොහොම හරි මේ උස 10 සෙන්ටිමීටර්. අරය වගේ දෙගුණයක් නේ. දැන් පුතේ 5 උසට ජලය පිරවිලා තියෙනවා. 5 උසට ජලය පිරවිලා තියෙනවා. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? ඉස්සෙල්ල තිබ්බ පුතේ 3 සෙන්ටිමීටර් උසට දැන් 5 සෙන්ටිමීටර් උස දක්වා ජලය පිරීලා තියෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර් දෙකක් හරි ජල මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. සෙන්ටිමීටර දෙකක් හරියටම ජල මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අර ගෝලයෙන් අර්ධයක් සම්පූර්ණයෙන්ම පිරීලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ඔළුවට දාගන්න ඕන. පරිමාව කියන්නේ යම් වස්තුවක් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය. ඔයා ඔළුවට දාගන්න ඕනේ දේ තමයි ඉහළ ගිය ජල පරිමාව සෙන්ටිමීටර් 2යිනේ. ජල පරිමාවේ උස සෙන්ටිමීටර් 2යිනේ. ඒක සමාන වෙන්න ඕනේ පුතේ අර අර්ධගෝලයේ පරිමාවට. මොකද අර්ධගෝලයෙන් තමයි දැන් මේ ගෝලය දාපු නිසා තමයි ජල ප්‍රමාණයක් උඩ ගියේ. එතකොට ගානට අර්ධගෝලයක් වෙන්න පිරීලා තියෙන්නේ. කියන දේ පැහැදිලි කියලා මං හිතනවා. එතකොට පුතේ ඉස්සෙල්ලා 3 සෙන්ටිමීටර් තිබ්බේ. දැන් ගෝලය දැම්මට පස්සේ ගෝලයෙන් භාගයයි පිරුණේ. එතකොට අර භාජනයේ තිබ්බ ජල පරිමාවෙන් පුතේ ගෝලය අත් කරගෙන තියෙන අර්ධයක කොටසක්. අර්ධ ගෝලය අත් කරගෙන තියෙනවා යාට අවශ්‍ය ඉඩ ප්‍රමාණය. එතකොට ඊට සාපේක්ෂව ජලයේ සෙන්ටිමීටර 2ක් උසට ගිහිල්ලා තියෙනවා. එහෙනම් මම මෙහෙම කරනවා. සිලින්ඩරයේ මම ලියනවා මේ ගාන හදන්න. සිලින්ඩරයේ ඉහළ ගිය ජල පරිමාව සමාන වෙන්නේ පුතේ අර්ධ ගෝලයේ පරිමාවට. හරි. එහෙනම් සිලින්ඩරයේ පරිමාව ගන්න 5r වර්ගය h. මෙයාගේ අර්ධ ගෝලයේ පරිමාව ගන්න 3න් 2යි 5r1 ඝනය. r1 කියලා ගත්තා. එහෙනම් අපි ආදේශ කරමු සාමාන්‍ය පුතේ දැන් මේකේ මට r මෙන්න මෙතන r සඳහා තමයි අගයක් ගන්න ඕන. එතකොට ඉහළ ගිය ජල පරිමාව මෙතන 5 විදියටම තියෙනවා r වර්ගය h වෙනුවට මම දාන්නේ 2යි. ඇයි සර් 2 දෙන්නේ? ඇයි යන්නේ? කලින් 3ක් උසට ජලය තිබ්බා. අර්ධ ගෝලයේ දැම්මට පස්සේ 5ක් වුණා. ඒ කියන්නේ පුතේ 2 සෙන්ටිමීටර් තමයි ජල මට්ටම ඉහළ ගිහිලා තියෙන්නේ. ඒක නිසා 2 දැම්මා. ඊළඟට මේ පැත්තේ 3න් 2 වාරයක් 5 ගුණ කිරීම r වෙනුවට ආදේශ කරනවා 5. 5 ඝනය. දැන් දෙපස කැපෙන ඒවා කපලා දාමු. බලන්න පුතේ මම දෙපැත්තෙම කැපෙන ඒවා කපලා දානවා. මේ 5ට මේ 5 කැපෙනවා. තව බලමු. ඕනම් මේ දෙකට මේ දෙක කපන්න පුළුවන්. එතකොට r වර්ගය සමානයි 125 බෙදීම 3. ওই වගේ එකක් තියෙනවා. r වලට උත්තරයක් ගන්න මම දෙපැත්තටම දානවා වර්ගමූලය. එතකොට මට එනවා දැන් මට ඕන මෙහෙම පොඩි වැඩක් කරන්න පුළුවන්. හරි. කොහොම තියාගමු. හරි. එතකොට r වලට එනවා පුතේ 125 බෙදීම 3 වර්ගය කියලා. පුතේ අපි දෙවනි ගානට යම් බලන්න සුපිරි ගානක් තියෙනවා. රූපයේ දැක්වෙන්නේ සිලින්ඩරාකාර භාජන දෙකක් පතුල ආසන්නයෙන් සිදුරු කර නලයකින් සම්බන්ධ කර ඇති ආකාරයයි. භාජන දෙකේ උස සෙන්ටිමීටර් 20 බැගින් වේ. එක් භාජනයක් අරය 6යිද අනෙක 8ක්ද වේ. මෙම භාජනවල 16ක් උසට පිරෙන පරිදි ජලය දමා ඇත. ඒ කියන්නේ මෙතනින් තව 4ක් තියෙනවා. මෙතනින් තව 4ක් තියෙනවා. හරි. උස තියෙනවනේ නේ. ඊට පස්සේ අපිට කියනවා අරය ආර්වන ලෝහ ගෝලයක් විශාල භාජනයේ ඇති ජලය තුල සම්පූර්ණයෙන් ගිල්ලූ විට භාජන දෙකේම
මෙන්න වැදගත් පොයින්ට් එක. භාජන දෙකේම ජලය උතුරා යන මට්ටමට ළඟා වේ. එහෙනම් මෙන්න මෙයා බව පෙන්වන්නේ. මෙතනට පුතේ දානවා මෙන්න මේ වගේ ගෝලයක්. එතකොට පාඩ තේරෙනවා. නිකන් ඔයා වීදුරු කෝප්පයකට මොකක් හරි දැම්මම ගල් කැටයක් දානවා කියලා හිතන්නකෝ. ජල මට්ටම ඉහළ යනවනේ. ඔය කතන්දරේ මෙතන වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ ටික මෙහෙම පිරෙනවා. මෙන්න මේ ටිකත් පිරෙනවා. එතකොට අර ගෝලයේ පරිමාව සමාන වෙන්නේ පුතේ මේ ඉහළ ගිය ජල පරිමාවට. ඇයි එහෙම වෙන්නේ? පුතේ පරිමාව කියන්නේ යම් වස්තුවක් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය. එතකොට ගෝලය මෙතනට දැම්මම මෙන්න මේ අවකාශය තුල තියෙන ජල ප්‍රමාණය තියෙනවනේ. ගෝලය Tamanට අවශ්‍ය ඉඩ ප්‍රමාණය අත්පත් කරගනිද්දී එතන තිබ්බ ජල ප්‍රමාණය ඉහළට යනවා. මේ පැත්තෙනුත් ඉහළට යනවා. මේ බටේ හරහා මේ පැත්තෙනුත් ඉහළට යනවා. එතකොට පොයින්ට් එක කොතනද? ගෝලයේ පරිමාව සමාන වෙන්නේ පුතේ මේ ඉහළ ගිය නල දෙකේම ඉහළ ගිය ජල පරිමාවට. එහෙනම් අපි ගාන හදන්න යමු. දඩස් ගාලා ගාන හදන්න ගමු පුතේ. හරි. මෙන්න තියෙනවා මම ලියනවා මෙහෙම. ගෝලයේ පරිමාව සමානයි පළමු නලයේ ඉහළ ගිය ජල පරිමාව ධන දෙවන නලයේ ඉහළ ගිය ජල පරිමාව. ඒ නල දෙකේම ඉහළ ගිය ජල පරිමාව. මෙයාගේ පරිමාව වෙනවා මට බලන්න පුතේ. අපි දැන් ගෝල එකපාර ආදේශ කරමු. 3න් 4යි 5r ඝනය. එතනින් එනවා පුතේ දැන් අපිට තියෙන සිලින්ඩරාකාර නර එන 5r1 ඝන. එතනින් ඕනේ වර්ගය h ධන 5r2 වර්ගය h කියලා. හරි දැන් අපි අගයන් ආදේශ කරමු. ඊට කලින් කැපෙන අය කවුරු හරි ඉන්නවනම් කපා ගමුද? මෙතන 5ට මේ 5ට මේ 5 කැපෙනවා. දැන් ආදේශ කරමු. 4 යට 3යි r ඝනය සමානයි r1 වෙනුවට දාන්නේ අපි අර පළවෙනි නරේ අරය කීයද 6යි. 6 වර්ගය ගුණ කිරීම 4. එයි 4 දැම්මේ? ඇයි යන්නේ? උස ජලයේ ඉහළ ගියේ 4 සෙන්ටිමීටර උසටනේ. ධන 8 වර්ගය ඊට පස්සේ h වෙනුවට අපි දානවා කියපුතේ. ඒත් 4. දැන් මේ 4ට මේ 4ට මේ 4 කපතේ. ඕස් ලේසි අනේ කපන්න පුළුවන්. හරි. එහෙනම් r ඝනය බෙදීම 3 සමානයි මෙතනින් එනවා 36 ධන 64. ලස්සන සුළු කිරීමක් එනවා ලේසියෙන්. එතකොට අපිට එනවා r ඝනය බෙදීම 3 සමානයි 100යි. දැන් දෙයියනේ කියලා ගේම ගොඩ දාමු. දෙපැත්තම 3ෙන් ගුණ කරනවා. r ඝනය සමානයි පුතේ මේ 3ට 3 කැපුණම 300යි. දැන් ඝන මූලය r සමානයි පුතේ මෙන්න ඔන්න උත්තරේ. ඔන්න උත්තරේ. අපි කොහොමද ගත්තේ? සාමාන්‍ය විදියට දැනෙන්න හරියට පොයින්ට් එක හිතලා යමු තුන්වෙනි ගානට. හැමතිස්සම පුතේ සාමාන්‍ය විදියට හිතන්න. වෙන කතන්දරේ හිතන්න. පරිමා දෙකක් අතර පොඩිම පොඩි සම්බන්ධයක්. හැමතිස්සම ඔයා මේ සරලව අඩේ මේ වගේ දෙයක් වුණොත් කොහොමද වෙන්නේ? ඔය කතාව විතරක් හිතන්න. ගාන ලේසි. හරිම ලේසිනේ. අපිට අර සූත්‍ර ටිකක් දෙනවනේ. අපිට ප්‍රිස්මයයි සිලින්ඩරයයි විතරමයි මතක තියාගන්න ඕන. හරිම ලේසි වට බැරි නෑ පුළුවන් ඈ. හරි. ඒත් එක්කම තව මතක කරන්න ඕන වර්ගය අයින් කරගන්න වර්ගමූලය දානවා. ඝනය අයින් කරගන්න ඝනමූලය දානවා. හරි. මේ බලන්න පුතේ. අරය 2 සෙන්ටිමීටර් සහ අරය 4 සෙන්ටිමීටර් වන ඝන ලෝහ ගෝල දෙකක්. උණු කර ලෝහ අපතේ නොයන පරිදි ලෝහ සිලින්ඩරයක් සාදනු ලබයි. සිලින්ඩරයේ පතුලේ අරය සහ උස අතර අනුපාතය 1:12 වන පරිදිය. එසේ සාදාගනු ලබන සිලින්ඩරයේ පතුලේ අරය සොයන්න. අපි අරය හොයමු. පුළුවන්. බැරි නෑ. හරි. වැඩි වෙන්නේ මෙහෙමයි. මෙන්න මෙහෙම තියෙනවා මෙයා පුතේ 2යි. අරය සමානයි 2 සෙන්ටිමීටර්. තව එක්කෙනෙක් ඉන්නවා එයාගේ අරය සමානයි 4 සෙන්ටිමීටර්. මේ දෙකම උණු කරලා හදනෝ පුතේ සිලින්ඩරයක්. ඒ සිලින්ඩරය අපිට කියනවා හරි 1:12 අනුපාතයට තමයි එයාගේ උස සහ අරය තියෙන්නේ. එහෙම නේද කියන්නේ?
1:12 අනුපාතයට. ඔය අනුපාතයක් අපිට ලැබෙන්නේ පුතේ ඔය දැන් සරල අනුපාතයෙන් ලැබිලා තියෙන්නේ. මම මෙහෙම දාගන්නවා. දැන් අපි r ගුණ කිරීම 1 ඊට පස්සේ 12 ගුණ කිරීම r. ඒ කියන්නේ r 12යි r කියලා අපි ගන්නවා. r කියන නියතාවයෙන් දෙපැත්තම ගුණ කරලා මම ගත්තා අරය r නම්. අරය 12 ගුණයක් නේ. ඒක තේරෙනවනේ. මෙයා r නම් උස ඒ වගේ 12 ගුණයක්. අපිට හොයන්න තියෙන්නේ r සඳහා උත්තරයක්. ලේසි. හදමු. එහෙනම් මම හොයනවා මෙහෙම සිලින්ඩරයේ දරයේ පරිමාව මේ ඔයාට තේරුණා නේද මම මේක ගත්ත විදිය 1:12යි. දැන් ඔයා හිතන්න නිකන් අරය r නම් උස කියන්නේ 12යි r. ඒ වගේ 12 ගුණයක් සරලයි ඈ. ඊට පස්සේ සමානයි ගෝල දෙකේ පරිමාව. ගෝල දෙකේ පරිමාවනේ. හරි. වැඩේ ගොඩ දාමු ටක් ගාලා 5r වර්ගය h සමානයි 3න් 4යි 5r r1 ඝනය ධන 4 බෙදීම 3යි 5r2 ඝනය. එහෙම දැම්මා. ඊට පස්සේ මම මේ 5ට මේ 5 කපනවා. කමන්නේ නැහනේ. කමන්නේ. ඊට පස්සේ r වර්ගය ගුණ කිරීම මෙතනින් මට එනවා පුතේ 12යි r. ඇයි h වෙනුවට 12යි r ආදේශ කරා. මං හිතුවා අවුලක් නැහැ කියලා. ඊට පස්සේ මෙතන එනොත් 4 බෙදීම 3යි r1 කියන්නේ 2 කියලා ගමු. 2 ඝනය ධන 4 බෙදීම 3යි 4 ඝනය. මෙතනින් එහාට තියෙන්නේ පොඩි සුළු කිරීමක්. අපි හිමීට සුළු කරගමු මෙහෙම. හැමතිස්සෙම අපේ අවසාන පිළිතුරට සපෝට් එකක් වෙන විදිහට සුළු කරමු. මේ බලන්න. මම සුළු කරන විදිය 12යි r ඝනය. මම මෙතනින් ගන්නවා එළියට ගන්නෙතුව කරන්න පුළුවන්. අරගෙන කරන්න පුළුවන්. මෙතන 2 ඝනය 4 ඝනය. ඔහොම තියෙන්නේ. 4න් 3ක් ඕනනම් එළියට ගන්න පුළුවන් මේ. 4න් 3ක් මම නිකන් එළියට ගත්තොත් 2 ඝනය ධන 4 ඝනය. අපිට මේ වරහණෙන් පිට ඝනය කියලා දාන්න බෑ වැරදි ඈ. හරි. ඔහොම තියාගමු. දැන් සුළු කරන්න හදන්න. 12යි r ඝනය සමානයි 4 බෙදීම 3යි 2 ඝනය 8යි 4 ඝනය 4 වරක් 4 16යි 16 4න් ගුණා 64යි. හරි. එතකොට මට එනවා මෙහෙම ලස්සනට සුළු කරගන්න පුළුවන් ලස්සන උත්තරයක් එන්න ඕන 12යි r ඝනය සමානයි 4 බෙදීම 3 ගුණ කිරීම 72. මේ දෙක එකතු කරන්න ඕක 72යි. 3ට 1යි 72ට 3 ඒවා කීයද? 24ක් තියෙනවා. ගුණ කරලා බලන්නනේ 24 එනවා දුක් ගාලා. එතකොට 12යි r ඝනය සමානයි 4 ගුණ කිරීම 24යි. එපා ගුණ කරන්න මේ බලන්න. 12න් බෙදනවා. මෙතනට එනවා 12 ඒවා දෙකයි ලස්සනට එනවා ලස්සනයි r ඝනය සමානයි 4 වරක් 2 8යි. මරුනේ 8 කියන්නේ කාගේ ඝනයද? r ඝනය සමානයි 2 ඝනය නේ. එහෙනම් ඝන මූල දාමු. නැත්නම් එකපාර උත්තර ගන්න පුළුවන්. ඔන්න පුතේ r සමානයි 2යි. ලස්සනයි. සුළු කිරීම බලන්න ඔයාගේ අඩුපාඩු හදාගන්න. මේ ගණන් බැහැයි කියන්නේ සුළු කිරීම අඩුවක් තියෙනවා නම් අර පරිමා දෙක සම්බන්ධය මම හිතනවා තේරෙනවා කියලා. සාමාන්‍ය වෙන දේ හිතන්න. ගේම ගොඩ දාන්න පුළුවන්. පැහැදිලිනේ? තව ගානක් හදමුද? තව හොඳට ඇඟට දැනෙන්න පරිමාව ඔළුවටම යන්න. මේ සුපිරි ගණන් ඈ. ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයකට ජලය මිලිලීටර 352ක් වක් කරන ලදී. සිලින්ඩරාකාර භාජනයකට. එවිට එම භාජනයෙන් 3න් එකක් ජලය පිරුණි. 3න් එකක් පිරීලා තියෙනවා සම්පූර්ණ භාජනේ. එතකොට වා තේරුම් ගන්න ඕන සම්පූර්ණ භාජනේ නම් මේ වගේ 3 ගුණයක්. ඊට පස්සේ විශාලත්වයෙන් සමාන ඝන ලෝහ ගෝල 21ක්. ඉහත ජල භාජනයේ සම්පූර්ණයෙන් ගිල්ලූ විට භාජනයේ ජලයේ උතුරා යන මට්ටමට ළඟා වුණි. ලෝහ ගෝලයක අරය ලේසි ගානක්. හරි. දැන් පුතේ මෙන්න මෙහෙම තියෙනවා. මේකේ තියෙනවා ජලය 352ක්. එතකොට මේ වගේ තව ස්තර දෙකක් උඩට තියෙනවා. මේ ටිකේ තමයි ජලය පිරීලා තියෙන්නේ. එයා අපිට කියනවනේ ඔච්චරයි කියලානේ. එතකොට මේකට ගෝල 21ක් දානවලු. එහෙම නේද කියන්නේ? ඔව්. ගෝල 21ක් දානවලු.
එතකොට ගෝල 21ක් දැම්මට පස්සේ වෙන කතන්දරේ තමයි මෙන්න මේ මට්ටමටම ජලය පිරෙනවා. හරි. ඒ කියන්නේ මේ මට්ටමට ජලය පිරෙනවා. එතකොට ඔළුවට දාගත යුතු කාරණේ අර ගෝල 21 පරිමාව. මේකට ගෝල ටික දැම්මම සම්පූර්ණයෙන් පිරෙවෙනවනේ කියන දේ පැහැදිලි නේද? එතකොට පුතේ අර ගෝල 21 පරිමාව සමාන වෙන්නේ පුතේ මෙන්න මේ හිස් අවකාශයේ පරිමාවට. මොකද ගෝල ටික දැම්මම ජලය මෙච්චරක් පිරීලා. එහෙනම් මම ලියනවා ගෝල 21 පරිමාව සමාන වෙන්නේ පුතේ ඉහළ ගිය ජල පරිමාව. ඒ ඉහළ ගිය ජල පරිමාවක මේක සම්පූර්ණයෙන් 3ෙන් ගැඩුවොත් මේ තියෙන්නේ 3ෙන් එකක්. 3ෙන් එකක් කියන්නේ 352 න. මෙයත් 352යි මෙයත් 352යි. එහෙනම් ගෝලයේ පරිමාව 3ෙන් 4යි 5r ඝනය ගුණ කිරීම 21ක් තියෙනවා ඈ. මෙතනින් එනවා පුතේ 352 වගේ දෙකක්. ඇයි යන්නේ මේකනේ 352. මේ දෙකක් කියන්නේ 352 වගේ දෙකක්. ඒක තේරෙනව නේද? ඇයි අපිට කියනවා 352ක් කියන්නේ 3ෙන් එකයි කියලා. හරි. දැන් මේක හිමීට සුළු කරලා සුපිරි උත්තරයක් ගමු. බලමු දෙයි. 3ට 1යි 21ට 3 ඒව 7යි. ඔහොම තියාගන්න ලස්සන්ට කපමු. 4 ගුණ කිරීම 22 බෙදීම 7 r ඝනය ගුණ කිරීම 7. අවුලක් නෑ. සුළු කිරීම තමයි අවුල. බලන්න පුතේ සුළු කරන විදිහ. අවුලක් වෙනවද නැද්ද කියලා අපි බලමු සුළු කරලා. 7ට 7 කැපෙනවා. හරි. 4 වරක් 22 ගත්තම 88යි r ඝනය. 352 ගුණ කිරීම 2. ඔහොම තියාගන්න. 88න් බෙදමු. මෙයා පටෝරියක්. හරි. 352 88න් බෙදෙයිද එකපාර? බෙදෙයිද? තියෙනවද? 8 ඒවා. හරි. එයා මට පේනවා වගේ. පේනවද? ඔයාලට පෙවුනද? 88ට 1යි 352ට තියෙනවා 4ක්. නිකන් ෂුවර් නැත්තම් ගුණ කරලා බලන්න නිකන් විහිළුවට 4. 4 වරක් 8 32යි 2 දැම්ම 3ක් ඉතුරුයි. 4 වරක් 8 32යි 3යි 35යි. පිටනේ. එහෙනම් පුතේ මෙතනින් එනවා r ඝනය සමානයි 8යි. අහක බලන් උත්තර දෙන්නේ. අහක බලන්. එන්න පුතේ r ඝනය සමානයි 8යිනේ. දෙපැත්තටම ඝන මූලය. r සමානයි 2 සෙන්ටිමීටර්.